කාලයත් සමග පුරුෂ පක්ෂය වයස්ගත වීමෙන් ඇතිවන රෝග අතරින් ඊටාම වැදගත් අවධානයක් යොමු වෙන රෝගයක් තමයි පුරස්ත ග්‍රන්ථිය නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා prostate gland එක කියලා. මේ ග්‍රන්ථිය ඇතිවන සංකුලතා සහ රෝග ලක්ෂණ. පුරස්ත ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින් පිහිටා ඇති කුඩා දොඩම් ගෙඩියක් තරම වූ ඒ සමාන හැඩයක් ඇති ඝන ග්‍රන්ථියක්. පුරුෂයන්ගේ මුත්‍රා මාර්ගය මුත්‍රාශයෙන් නිකුත් වී පිටතට පැමිණෙන්නේ මේ ග්‍රන්ථිය හරහා. එතකොට මේ ග්‍රන්ථිය මැද්දෙන් යන මේ මුත්‍ර මාර්ගය වයසත් සමග මේ ග්‍රන්ථිය ලොකු වීම නිසා අවහිරතාවයට පත් වෙනවා. මේ අවහිරතාවයට පත් වූ විට රෝගියාට නොයෙකුත් රෝග ලක්ෂණ මතුවෙනවා. මේ අතුරින් වැදගත් වන්නේ මුත්‍රා කිරීමට එකපාරට ආරම්භ කරන්න බැරි වීම, ඊළඟට මුත්‍රා ප්‍රවාහය නැත්නම් මුත්‍රා වේගය අඩු වීම, මුත්‍රා කිරීමට තැටමීම, මුත්‍රා ප්‍රවාහය කැඩින් කැඩි, එහෙම නැත්නම් කඩින් කඩ යෑම සහ මුත්‍රාශය හිරවීම නිසා මුත්‍රා ඇතුලේ ඉතුරු වීම නිසා විශාල වාර ගණනක් මුත්‍රා හිස් කිරීමට සිදුවීම. සාමාන්‍ය පුද්ගලයෙක් දවසට 4ක් හෝ 5 වරක් තමයි මුත්‍රා හිස් කරන්නේ. නමුත් මේ රෝගයේ තිබෙන අය සමහරට 10-12 වාරය මුත්‍රා හිස් කිරීමට සිදු. එසේම රාත්‍රී කාලයේදී මුත්‍රා යෑමද මේ රෝගයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. එතකොට අපි මේ ග්‍රන්ථිය ගත්තොත් එහෙම වයස්ගත වීම සමග තමයි මේ විශාල වන්නේ. එසේම මුත්‍රා වාහිනිය සිර කරන්නේ. නමුත් 100ට සුළු ප්‍රමාණයක් 10ක් හෝ 15ක් වගේ ප්‍රමාණයක් මේ ග්‍රන්ථිය කාලයත් සමග පිළිකාවකට හැරීමකට පුළුවන්. මේ පිළිකාවට හැරීම තමයි විශාලම ප්‍රශ්නේ වෙන්නේ. එතකොට මෙවන් රෝග ලක්ෂණ වැඩිහිටි පුද්ගලයෙකුට මතුවුණොත් තා ඉක්මනින් විශේෂඥ පරීක්ෂාවට යොමු වීම ඉතාම වැදගත්. එතකොට මේ විශේෂඥ පරීක්ෂාවේදී අපි ස්කෑන් පරීක්ෂණයක්, මුත්‍රා වේගය පරීක්ෂා කරන විශේෂ පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණයක් සිදු කරනවා මෙය පිළිකාවකට හැරිලාද කියලා බලන්න. එතකොට මේ පරීක්ෂණ සහ තවත් අවශ්‍ය පරීක්ෂණ නැත්නම් ඒවා සිදුකොට මේ ග්‍රන්ථියේ ප්‍රමාණය, මේ ග්‍රන්ථියෙන් කොතරම් විනාශයක් ඇතුලේ සිදු කරලා තිබෙනවද, කොතරම් අවහිරයක් තිබෙනවද යන්න විස්තර දැනගත්තට පස්සේ ශල්‍ය වෛද්‍යවරයා එහෙම නැත්නම් මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍යවරයා මේට ප්‍රතිකාර තීරණය කරනවා. වාසනාවකට වගේ පහුගිය දශක කීපය ඇතුළත මේ ග්‍රන්ථිය කුඩා කිරීමට සහ මේ ග්‍රන්ථියෙන් අවහිර වී තිබෙන මුත්‍රා වාහිනිය විශාල කිරීමට දැන් ඖෂධ තිබෙනවා. කාලයකට ප්‍රථම මේ ග්‍රන්ථියේ ප්‍රශ්න මතුවුණාම සියලු දෙනාම ශල්‍ය කර්ම වලට භාජනය කරන්නට සිද්ධ වුණා. එතකොට මේ ඖෂධ වලට ප්‍රතිචාර දක්වන්නේ නැති රෝගීන් පමණයි අද දවසේ ශල්‍ය ප්‍රතිකාර වලට ගන්න. එතකොට මේ ප්‍රමාණය ඇත්තටම 120ක් පමණයි. එතකොට මේ වගේ ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වන උදවියට අද කාලේ තිබෙන ශල්‍ය කර්ම එකක්වත් බොහෝ අවස්ථාවලදී උදරයේ විවෘත කළ කරන ශල්‍ය කර්ම නෙවෙයි. 90ක් අවස්ථාවේදී නාලාකාර එන්ඩොස්කෝපි උපකරණ මාර්ගයෙන් ලේස හෝ ඊට සමාන ශක්ති ප්‍රභවයක් පාවිච්චි කරලා මේ ග්‍රන්ථියේ මදය නැත්නම් මැද කොටස අවහිර කරන කොටස ඉවත් කිරීම තමයි අද කාලේ ශල්‍ය කර්ම වල ආරමුණ වන්නේ. ඒ නිසා රෝගියා හුඟක් වෙලාවට දවස් 2කට හෝ 3කට වඩා රෝහලේ ගත කරන්නේ පිටත කැපුමක් නැහැ. බොහොම ඉක්මනින් නිවස බලා යන්නට පුළුවන්. මීට අමතරව තවත් අලුත් ශල්‍ය ක්‍රම කීපයක්ම දැන් ලංකාවට ඇවිත් නැති ක්‍රම කීපයක්ම තිබෙනවා. මේ ක්‍රම නුදුරු අනාගතයේදී අපේ රටටත් පැමිණෙන්නේ නැතයි අපි හිතනවා.